මම මේ වීඩියෝ එක කරන්නේ ලොකු නඩුවක් හින්දා. අපේ හපියුතුමානෝ මට හෙන බරබරේ. මං හැමදාම යන තැන වීඩියෝස් ගන්නවා ඒත් වැඩක් නැහැ කියලා. ඒකේ හින්දාම තමයි මම මේ බ්ලොග් එක කරන්න හිතුවේ. ඉතින් මේ ඕෆ් වෙලා ගෙදර යන ගමන් දවසම වැඩ කරලා රීචාර්ජ් වෙන්නේ මෙන්න මේකෙන් තමයි. මේ ඉතින් මගේ සුපුරුදු ජොබ් එක. උගන්වනවා කියන එක ඉගෙන ගන්න තරම් අමාරු දෙයක් කියලා දුන්නේ මෙන්න මෙයා තමයි. ඉතින් මේ ඔන්ලයින් ලෙක්චර් එකක් කරන ගමන් මේ ඉතින් ලෙක්චර් එක කරලා ඉවර වෙලා හදාගත්ත දඩිබිඩි රෑ කෑම එක. හැම කාලෙ ඔක්කොම ඉවර වෙලා මහා රෑ වෙද්දි පොඩ බඩගිනි වගේ. ආවකර මට හිතෙනවා අපි දැනට හොඳටම පිස්සු. දැන් වෙලාව රෑ 10:45. මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට තමයි අපි අද ආවේ. ගාල්ලේ අලු රෝමා රෙස්ටෝරන්ට් එක. ඉතින් අපි බැලුවා මේ වෙලාවට කන්න තියෙන පොඩි බඩගින්න නිවා ගන්න හොඳ කෑමක් මොනවද කියලා. මෙයාලගේ මෙනු එකේ වෙරයිටිස් ගොඩක් තියෙනවා. අපි දැන් මෙනු එක බලමුකෝ. මේ තියෙන මෙයාලගේ මෙනු එක. රෙස්ටෝරන්ට් එකේ හිටපු වැඩ කරන අය හරිම හොඳයි. රෑ 10:45 කියලා හිතුවේ නෑ. අපි ඉල්ලන ඕනම දෙයක් හදලා දෙන්නම් කියලා කිව්වා. එයාලට ඉතින් කරදර කරන්නත් බැහැනේ. ඒකින්ද අපි පොඩි ඕඩර් එකක් දැම්මා. ඉතින් මේ තියෙන්නේ අපි පොඩි බඩගින්නට ඕඩර් කරපුවා. මේ තියෙන්නේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. මෙයාලගේ ග්‍රෑම් 200ක් හම්බ වෙනවා පෝෂන් එකට. මේ තියෙන්නේ එයාලගේ එක් කොත්තු එක. ඉතින් අපි කාලා සතුටින් ගෙදර ආවා. බයි බයි ළමයි. අදට එච්චරයි. මම දන්නේ නැහැ මේක vlog එකක්ද කියලා.